හෙල්ලෝ ගයිස් අද ව්ලොග් එකකින් ගේන්නේ ඕස්ට්‍රේලියාවේ ගෙවන 60 වෙනි දවස ගැන. අද ව්ලොග් එකත් වෙනද ව්ලොග්ස් වලට වඩා ටිකක් වෙනස්. මොකද අද පාඩම් කරන්න නෙමෙයි යන්නේ. අද යන්නේ free brunch date එකක් with the girls that I met when I came here. last වෙලා boots දැම්මට මම boots දෙක නෙමෙයි දාගෙන යන්නේ ගමනට. outfit check. ඇවිදින්න ගොඩක් තියෙයි කියලා හිතුව නිසා මං හිතුවා මාගේ සුපුරුදු සුදු මන් දන්නේ මේ දෙකට මොකක්ද කියන්නේ කියලා ඒ සපත්තු දෙක දාගෙන මම ගියා. ඔයාලා හිතනවා නම් ඉර මේ විදිහට පායලා තියේදී රස්නේ ඇති කියලා. ඔයාලා 100%ක් සම්පූර්ණයෙන්ම වැරදි. මාර්ම සීතලයි එළියේ. අවුව තිබ්බට සීතලයි. කොච්චර ලස්සනට කොණ්ඩේ හැදුවත් වැඩක් නැහැ. හුලඟ එද්දි කොණ්ඩේ අවුල් වෙනවා. අද බ්‍රන්ච් එක තිබ්බේ සිටි එකේ. ඒ ගර්ල් නතර වෙලා ඉන්න තැන තමයි අපිට බ්‍රන්ච් එක දුන්නේ. ඒ ගර්ල් නතර වෙලා ඉන්න තැන බ්‍රන්ච් එක දුන්නේ එයාගේ බර්ත්ඩේ එක තිබ්බ නිසා. මේ දේවල් කොච්චර ෆැන්සි ලස්සන විදිහට තිබ්බත් ගෙවන හැම තප්පරයකම ලංකාව මතක් නොවී තියෙන්නෙම නැහැ මට. මගේ යාළුවෝ මගේ ගෙදර ලංකාවේ තැන් මං එළියට යාළුවොත් එක්ක ගියපු ඒවා මේ දවසෙත් මට මෙතන මෙහෙම හිටියට මගේ හිත තිබ්බේ ලංකාවේ. අන්දන්නේ ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා තාම මම හෝම් සික් නැති වුණාට අවුලෙන් ඉන්නේ. මං හිතන්නේ මෙහි ආපු හැමෝටම ඒ වගේ තමයි දැනෙනවා ඇත්තේ. මෙයාලත් මෙහි අය නෙමෙයි. මේ යාළුවෝ තුන්දෙනාම ඉන්දියාවේ අය. ඉතින් අලුත් යාළුවොත් එක්ක අද දවස ගත කරා මේ විදිහට. මේක හරිම අමුතු ෆැන්සි ව්ලොග් එකක් නෙමෙයි. මේක මං එදා නිකන් වීඩියෝ කරගත්ත ක්ලිප්ස් ටිකක් එකතු කරලා හදපු වීඩියෝ එකක්. මට මතක තියෙන්න මට මේ දවස් මගේ හොඳම යාළුවව ගොඩක් මතක් වුණා. මං ගෙදර ආපු ගමන්ම කරේ යාට කෝල් එකක් කරා මේ විස්තර සේරම කියපු එක. පව්වේ යාළුවා ගොඩක් මහන්සලා තිබ්බා අපිට ට්‍රීට් එක දෙන්න. අපි ඊට පස්සේ හිතුවා ඇඩිලේඩ් සිටි එකේ පොඩ්ඩක් ඇවිදින්න. මේ රන්ඩල් මෝල් එක කියලා කියන්නේ මේකට. මේක මෝල් එකක් කිව්වට මම එදා තමයි දැනගත්තේ පාරත් ඒ මෝල් එකේම කොටසක් කියලා. ඒ කියන්නේ මෝල් එක කියන්නේ පාරේ දෙපැත්තේ තියෙන කඩවල් වලට. දැන් අපේ වන් ගෝල් ෆේස් එහෙම ගියොත් ඒක මෝල් එකක් ඇතුළනේ. මේක එළියේ ඉඳන් තමයි තියෙන්නේ. මම දන්නේ මට ඒක කියාගන්න තේරෙන්නේ නැහැ. එක යාළුවෙක්ට ඕන වුණා ඇඳුම් වගේක් ගන්න. ඉතින් අපි කේමාර්ට් එකට ගියා. ඊපස්සේ අපි ගියා මෙහි තියෙන මං ආසම කරන තැනට. මෙහි ආර්ට් ගැලරි එකට. මට මෙතන පැය ගාණක් එක දිගට ඉන්න පුළුවන්. මේ යාළුවා ගිහිලා තිබ්බේ නෑ. ඉතින් යාළුවා කිව්වා යාළුවා එක්කන් යන්නේ කියලා. මං ඉතින් යාළුවා එක්කගෙන ගියා. මෙතන ඉන්න ස්ටාෆ් එකත් හරිම හොඳයි. හරිම ෆ්‍රෙන්ඩ්ලි. මගේ හොඳම යාළුවා දන්නවා මං ගමනක් ගියාම මගේ හවස 3-4 වෙද්දි සෝෂල් බැටරි ඩවුන් යනවා. ඉතින් මං ගෙදර ගිහිල්ලා මට නැප්පයක් ගන්න ආපහු යථා තත්ත්වයට පත් වෙන්න. මම දන්නේ ඇයි කියලා but it happens. Thank you for